මහවැලි කලාපවල ප්‍රධානම ගැටලුවක් තමයි පහුගිය කාලයේ සහ ඒවා දැනටත් ඒ ගැටලු බවට පත්වෙමින් තියෙනවා ඉඩම්. විශේෂයෙන් අපි දන්නවා හිටපු නළුවන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඇමතිවරුන්ට මේ මහවැලි කලාපවලින් අක්කර 100, 200, 300 සමහර අවස්ථාවල අක්කර 500 වගේ විශාල ඉඩම් ප්‍රමාණයන් පෞද්ගලිකව බෙදලා දීලා තියෙනවා. හැබැයි මේ බෙදලා දීපු ඉඩම් වල මේ වෙනකොට සමහර ඉඩම් වල කිසිදු වගාවක් සිදු කරලා නැහැ. ඒ ඉඩම් දැනටත් අපි දන්නවා මහවැලි බී කලාපේ, මහවැලි ඩී කලාපේ ඒ ඉඩම් වල අයිතිය වෙනත් අයට පවරමින් මුදල් ලබා ගැනීමක් සිදු වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ හැටියට ගනු ලබන හෝ ගැනීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ගය මොකක්ද? ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මහවැලි ඉඩම් සම්බන්ධයෙන්, විශේෂයෙන් ව්‍යාපෘති සඳහා ලබා දීලා තියෙන ඉඩම් සම්බන්ධයෙන්. මම පහුගිය දශකත් මේ මහවැලි අධිකාරිය යටතේ තිබෙන ඉඩම් සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දුන්නා. අපි මහවැලි අධිකාරිය යටතේ ලබා දීලා තියෙන ඉඩම් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. තොරතුරු එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘති වලට ලබා දීලා තියෙන්නේ මොන විදිහටද, කොච්චරක් දීලා තියෙනවද, දැන් ඒවල තත්ත්වය මොකද්ද සහ ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා.